වතුරේ කරුවා කියලා හිතමු. වතුරට කතා කල්පනා කරන්නේ නැහැ. මුලින්ම හිතනවා අත ගන්නවා මත ගත්තා. සිහිය යුතුව සිල් දෙක ගන්න දැනුවත් භාවයේ මම ඉන්නේ කියලා විඥාණයට කම විදියට කියනවා. අපි යනවා. ඒ නිසා අනිත් එක බොහෝ ආලෝක සංඥා පැමිණීම කියලා එකක් වෙන පුළුවන් බොහෝ පිළිස්වලට පුරා නිමිති දැකීමට හැකියාවක් තියෙන. ඒකේ විවිධාකාර සංඥා පැමිණෙන හැටි. සංඥා ආවොත් තමාට තමා විශ්වාස නම් තමා රැවටෙන්නේ නැහැ කියලා විශ්වාස නම් පුද්ගලයි ඒව කොට විමර්ශනය කරන්න උත්සාහ කරනවා. මම දැනුම් පාස් කරන දෙවියන් මාත්මෙට තමාට සංඥාවක් කරනවා මොකද පාඩක් කියලා ගමු. පාඩක් කරනවා මොකද කරන්නේ කියලා දන්නේ. ඒ පාඩම විමර්ශනය කරන්න උත්සාහ කරනවා. ඒ පාඩම විමර්ශනය කිරීමට උත්සාහ කිරීම කියන්නේ ඔබ ආත්ම පහක් නවත්වලා දාන්න ඉන්න. ඔබ මනසත් සමග විතරයි ඉඳ පටන් ගන්න තියෙන්නේ. මොකද ඒ වෙලාවේ ඔබ ආත්ම මොකද ඒ වර්ණය නිරීක්ෂණය කරන්න ආරම්භ කරලා කියන්නේ ඔබට ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, චක්කු, රූප කියලා සියලුම දේ දැන් ඔබට ඒකට ගෙන අවධානයක් නැහැ. ඔබ ගෙලින්ම මනසත් එක්ක ඉඳ පටන් ගන්නවා. ඒක විද්‍යාවට නේ ඔබ දකින්නේ ඔබ හඳුනා ගැනීම උත්සාහ කිරීමකට. එතකොට මේ වර්ණය ඔබකට කරගන්න උත්සාහ කරනවා. ඔබ දැන් නොදැනුවා වුණාට ඔබ ආත්ම පහක් පහල තියෙනවා. ඒ වර්ණය වැඩි කරගන්න පුළුවන්. ඒ වර්ණය මොකක්ද කියලා ගන්න පුළුවන්. ඒ වර්ණය අඩු කරන්න පුළුවන්. ඒ වර්ණය ගමන් කරවන්න පුළුවන් මාර්ෂලා. මම තව එකක් කියවමු සිට. ඔබට යම් කිසි අවස්ථාවක වෙන්නවා ඈත බුදු පිළිමයක් තියෙනවා. ඈත මක රූපයක් තියෙනවා. මොනවා ආකාරයක රූපයක්. ටිපන්දන් ආලෝකයක්, පාන ආලෝකයක් කියලා මොකක්ද තියෙනවා. මම කියවේ යුතු දේවල් වෙන මොකද කෙසේද අපි බලනවා ඒක දිහා. දැන් අපි ආයතන බලවල ඉඳලා මම මේක කියනවා මම ආයතන බලන්න යනවා කියලා හරියන්නේ නැහැ. හරි දෙක ප්‍රඥාවන්ත මේ සාමාන්‍ය කොමන් සෙන්ස් කියන්නේ. ඔබ මේක බලලා තමයි ඒක බලන්න යනවා කියලා හිතාගන්න. ඔබ එහෙම යනවා දැන් ගියාගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට බෝනස් සම්පෙන්න තියෙන chance එක මගහැර ගත්තා වගේ වැඩක් කරගන්න. ඔබට බුදු පිළිමයක් වේවා කියලා හිතනවා. මුල් දවස්වල මම කරේ බුදු පිළිමයට දැන් අවධානය යොමු කරා. බුදු පිළිමය එහෙම මෙහෙ යනවා. අමතර වෙන වගේ හිමි අපි අවධානය යොමු කරන තරමට ඒක එහාට. හරිද? ඊට පස්සේ මම ඒකට අවධානය යොමු කරනවා. එතකොට ඒක යනවා වෙනකොට. අතලාදී මම අවධානය යොමු කරනවා ඒකට. ඊට පස්සේ මම කරන්නේ අවධානය මධ්‍යයට පමණක් යොමු කරනවා. බුදු පිළිමය මධ්‍යයට පැමිණීම ඒක කියනවා. මම අවධානය මධ්‍යයට යොමු කරලා බුදු පිළිමය දෙන්න පැමිණීම. ඊට පස්සේ මට හැකියාවක් තියෙනවා බුදු පිළිමය මෙයාට ගන්න. මෙයාගේ මම මුගේ සයිස් එකේ මවාගෙන මට බුදු පිළිමය සම්බන්ධ භාවනාවේ හැකියාව තියෙනවා මම කියන්නේ. ඔක නිරූපී රූපයක් හැටියට පේන්න පුළුවන් මොකද ඒ තරම් ගොඩ නැගිලා නැති නිසා මේකට පුද්ගලයාට හිතන්න පුළුවන්. මගේ සිහිය දිනු නිසා මට ඒක ඒ කාලේ මතක නැති ප්‍රශ්නයක් තියෙන්නේ. මට බුදු පිළිමය පැහැදිලිව කියනවා. හරිද? නැත්නම් බුදු පිළිමය කියන්නේ සංඥාවක් පමණයි. බුද්ධ ප්‍රතිමාවම නෙවෙයි. ඒක දැන් අපි ඒකට අවධානය යොමු කරමින් ඉන්න ආයතන පොතම බලලා තියෙනවා. හරිද? නමුත් ඔක දැන් මම කියනවට වඩා දැන් මම කිව්වනේ මම අවධානය එතනට යොමු කරන්නේ මම මධ්‍යයට පමණයි යොමු කරන්නේ. ඒක අපි තනියම නෙවෙයි. දැන් මම ඔබට කිව්වනේ. දැන් මම තනියම වගේ මට ඕක ලැබිච්ච chance එක තමයි මම ඒක මධ්‍යයටම තමයි මම යොමු කරන්න කියලා හොයනකොට මම දවස් ගාණක් ගිහින් ඉවරයි භාවනාව. එතකොට ඊට පස්සේ මමම හොයාගත්ත නිසා ඒක මට කාලණය වැඩි මගේ මනසේ දැන් මම ඔබට කියන ඔබ කරනවට වඩා දැන් ඔබ දන්නවා මම කරන්නේ. එතකොට ඔබ දැන් ඔබ කරලා පස්සේ ඔබ කරන්නේ පිළිලක් සමග ඒ පිළිමය ගන්නවද ඇත්තටම කිඳ මත ඔක්කොම කරගෙන ඉන්නවා. නමුත් ඔබට තේරෙයි භාවනා විසඳියක් පැටලෙනවා මම විනාඩි 40ක් කරන්නේ බුදුමෙවත් එක්ක සේවන කරනවා. ඔබට දන්නවා නාටක ආත්ම පහක් පහලින් කියලා. ඔබ වැඩ කරමින් සිටි එක ආඥාතික මනසත් එක්ක ඒකේ පාලනය අතට අරගන්න උත්සාහ කරමින් තමයි ඔබ ඉන්නේ. ඔබ නැගිටලා පන්තියේ ඔබ මෙතෙක් කල බලපු සූත්‍රයක් නැවත කියවම ඔබ නොදන්නවාට ඔබේ ප්‍රඥාව දිනුලා තියෙන්නේ. ඒ සූත්‍රය ඔබට වෙන විදිහකට පැහැදිලි වෙයි. මට්ටමේ තියෙන නම් තේම බලාපොරොත්තු තියාගෙන ඔබගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම ඔබට මේ වෙන්නේ විය හැකි දේවල් විතරක් කිව්වේ. මොකද අපි වෙලාවේ ඒ පිළිමයක් එක ගල්දිනු කරනවා කියන්නේ විඥානය අඩපාරලා තියෙන ප්‍රඥාව දිනු කරමින් තියෙන්නේ. සිහිය දිනු කරගෙන තියෙනවා. සිහිය දිනු කරනකොට ප්‍රඥාව රෝපණය වෙමින් තියෙනවා. යෝගී සිදුවීම් කරනවා කියන්නේ මේ ස්ථානයේ භාවනා කිරීමට නොහැකි පිළිස් ඉවත් මේක පටන් ගන්න පස්සේ නැගිටි ඔබ සුදුසු ස්ථානයේ කරා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ භාවනා වැඩි මොනවද මේ සමූහයකට ඉන්න ඕනේ කියලා වෙන්නේ නැත. නමුත් නිවැරදි ආකාර මනස
සංඛ්‍යාතයන් එකම ක්‍රියාත්මක නිසා කිව්වොත් නොකර භාවනා වැඩි නැති පුද්ගලෙක් කියත් යාගේ වැඩේ පටන් ගන්නවා අරගොල්ලන්ගේ ගලා යන එකම සිද්ධ වෙනකොට ඒ විතර ගලා යන සිද්ධ වෙනවා. මොකද මෙතන ඉන්න පිරිසක් බොහොම ආකාශය කරපු පිරිස නෙවෙයි නිසා ඒ පිරිස් වෙන වෙන සිද්ධ ඔබ මට බලපාන්නේ නම් දෙන ආධුනිකයට බලගන්නට හැකියාවක් තියෙන ඔබට භාවනා වැඩි නැති වෙන කිසිම ඒ නිසා ඔබට ඔබට සුදුසු ස්ථාන කරන මෙතන ඉන්න ඕන කියලා ගන්න. ඒ ආකාරයෙන් භාවනා කරනවා. මෙතන අවසාන ටාස්ක් එක අවසාන කියන්නේ මේ තමයි අවසාන දවසේ ඒ දවසේ භාවනා කිරීමට අමුවන්නේ නැහැ. ඒ දවසේ විසිරයන්දී ඒ දවසේ භාවනාව මම යනවා. හරිද? එතකොට පුළුවන් තරම් අද දවසේ රාත්‍රියේ නිදා ගන්න ඕනේ කියලා උත්සාහ කරනවා. අද දවස් තමයි දවස. ඒක උගු මාර්ගයටවත් තියන්නේ. ඒක හොඳට හිතන මතක ගන්න. අපි තුල ගමනක් යනවා මාර්ගයටවත් තියන්නේ. මේ අවස්ථාවේ මොකද ප්‍රයෝජන අවසාන මරණ චිත්ත වේදී හරි මම මොකද දෙයක් අද කරානේ කියලා සම්පූර්ණ නැහැ සුබදී උපත්යක් කරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? ඒ ප්‍රාර්ථනා කරන නැත්නම් කොටයි මාරෙන්න මාර්ගඵල නැති වෙන කෙනෙක් වුණා මාර්ගඵල ලබා ගැනීමට හැකි මම මේ භාවය නම් එපා ආයනම් භාවයක් එපා කියන මතය ඒක වඩා හොඳයි. මම ගන්නවා කියලා කියන්නේ නමුත් මේ ඒ වගේ මනසට විඥාණයට දෙන්න ඒ වගේ. මේක තමයි අවසාන දවස් ඉතින් මේ වගේ වර්තමාන කාල සම්බන්ධ කරගන්න ඉඳන් දෙන්න අපොත් අපි ඉගෙන ගන්න කරනවා. ඔබ ගමන මම ඉගෙන ගන්නවා. ඒක සම්බන්ධ කරගන්නවාද නැත්නම් මේක අම්බෝලේ වෙන තරකට යන්නේ කරලා ඉගෙන ගන්න යන ඔබට තියෙනවා මෙතන දෙන්නට හැකියාවක් තියෙනවා නැත්ද? ඔන්නේ ඔය chance එක ලැබෙයිද නැත්ද? අපි දන්නේ නැද්ද? ඒ නිසා මේ අවස්ථාවේ මම ඔබට ප්‍රයෝජන ගන්නවා කියලා. මේ අවස්ථාවේ අවසාන භාවනාව කරනවා. මේ දවස් ටික අතර පෙර භාවනාවට වඩා නිහඬව සියුම් දනාම කරලා ඒක අරසතුයි. බොහොම හොඳයි. ඒ වගේ තමයි මනසට කිව්වාගේ බොහෝ අත්දැකීමක් කිව්වා. තාමසොත්. එයා මුලින්ම ඉන්නා ඉරියව්ව පිළිබඳව හොඳට මුද්‍රා තබා ගන්න. කිසිම උද්දේශිත මහාපරයන්ක දක්වාම අපේ ශරීරයේ පිටාදී වෙන්නේ කොහොමද කියලා විනාඩි 10ක් පාවා කරගෙන යනවා බුද්ධයාදී. ඒක හොඳට නිරීක්ෂණය කරලා නිර්ණයකට දෙන්න. එහෙම වුණොත් ඔබ මේ ඉරියව්වට යනකොට මොකද තේරෙන්නේ නැහැ මම ඉරියව්ව මාරුවා. එතකොට සිද්ධ සමාධිගත වුණා අපි ඉන්නේ මේ ඉන්න ඉරියව්ව පිළිබඳව අවධානය යොමු මෙහෙම රටේ මේ ඉක්වන්නේ කවුද? මෙහෙම ගැඹුරු සමාධියකට ගිය පුද්ගලයාම සරල ඉරියව්වකට යන පුළුවන් මොකක්ද යන පුළුවන් ගැඹුරු සමාධියේ තේමෙන්න පුළුවන් ඉන්දෙත් තේමෙන්න පුළුවන්. හරිද? ඒකවල මේ නිමින්නට කියනවා තියෙනවා මොකද ශරීරය මේ ආකාරයෙන් අපි ආයාසයෙන් යුතුව පාගෙන සිටින්නේ. නමුත් ඔබ ඇත්තටම මම කියන්නේ එහෙම ආයාසයෙන් යුතුව ඔබ එක ඉරියව්වකට මෙහෙම හෙල්ලි දඟලන නැතුව එකම විදියට තියාගෙන ඉන්නොත් එහෙම හොඳ ඔබ නොදැනීම කොමුනාටිය ඒ ස්ථාවරයේ පිළිවීමට පටන් ගන්න එක අපි ඔබටත් ඒක හෙල්ලීම සඳහා අපේ ආයාසයක් යොදන්න ඕන. ඒ මට්ටමට ආවයින් පස්සේ ඔබට ඉන්න පුළුවන් කරන්න. අපි අර ඒ මට්ටමට එන්නේ නැතිව එහෙම දඟලන ගියන් පස්සේ තමයි නම් දෙයක් ප්‍රශ්න තියෙන්නේ. අනිත් එක මම ඉස්සර කරනකොට මම පොඩි කල්පනා කරේ මේ මාතෘකාව කරනකොට හැමදාම අපි අඳවල මේව කරනවා භාගතුන් මාසයේ සයවසක් දුෂ්කර ක්‍රියා කරන මාර්ගය. උන්වහන්සේ එහෙම කරන්න පුළුවන්. අපි මේ මොකක්ද මේ කොහොමද මේ කසේ කොහොමද දඟල. ඉතින් ඒ වගේ දෙයක් කරලා උන්වහන්සේ ආයි අටවිදුලු කඩම් වටනවා මම නරගෙන මරණ කමන්නේ මම මේ මාර්ගය වගන්නවා කියලා වාග්න පසුදාවේදී ඒ මට්ටමේ අනිෂ්ඨානසයි උන්වහන්සේ වාඩිලා උන්වහන්සේ ලබා ගත්තේ අපේ ඒකක් කරන ඒ තරමද ලාමක තත්ත්වයකට මේ වීරයක් නැත්නම් උන්වත් ලබා ගැනීමට මයිලගේ කොන්දක් විදිහේ මේ ධර්මයේ නම බරයි. මේ බර දරා ගැනීමට උගිරාට කොන්දක් තිබියුතුයි. කොන්දක් නැති උගිරාට මේ ධර්මය ලැබෙන්නේ නැහැ. නෑම මම ඒකයි මම වගකීමෙන් කියන්නේ. එලෙසයි ආකාරයෙන් කරන්න අනුමින්ද එක ගණන් ජනගීමේ කවදාහන ඉතාම ප්‍රබලයි. ඉතින් ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්න ඕනේ නැහැ කියලා තමයි ඉන්න. මොකද අපි මේ වරයිටි එකක් දීලා තියෙන්නේ මේක කරන්න මේ ඉරියව්ව බලන්න අංක ගණන් කරන්න වගේ එකක් කරලා තියෙන්නේ. ඒක විඥාණයටම ෂුවර් කරන්න බෑ මොකකටද මේක එන්නද. මොකද මේක කරන්නේ ගණන් කරනවා. මේක අන්ත සිතුවිලි වලට වඩා යනවා කියන උස්මනාවක් තමයි කිව්ව. උස්මනාවතම ටක්ක විඥාන බාහිර ඒ කර්තව්‍ය කිරීම සඳහා. එතකොට අපි ආයෙත් දොරටු බැරියා බලයි. දොරටු බය අපිට දොරටු බයම ප්‍රකට වෙන්න ඕන කමක් නැහැ. දොරටු බය ප්‍රකට වීම අවසන් වීම අපිට වෙන්න ඕන. අවසන් කරන්න උත්සාහ කරලා
ඒ නිසා බොහෝ පිළිගමකට කියනවා ස්වාමීන් වහන්සේ අපිට කන විතරයි ප්‍රකට වෙන්නේ. මනස විතරයි ප්‍රකට වෙන්නේ. හොඳයි. ප්‍රකට වෙන එක අවදානම්. මොකද හැම එකේම වෙන එකම පැටර්න් එක තමයි ඔය සයායතනෙම සිද්ධ වෙන්නේ. එකක පැටර්න් එක අල්ලගත්තා කියන අනිත්‍ය පොඩ්ඩක් ඔබට හිතන්න විතරයි අවශ්‍ය. ඒකෙත් මෙහෙම වෙන්නේ ඒකෙත් මෙහෙමයි. ඔබට ප්‍රකට වන ආයතනය අල්ලගන්න සෑම කෙනෙක්ට වෙනවා කියන්නේ හරියට කවුත් එහෙම කයයි මනසයි කියන එකම අවසානයේ කරන්නේ. කනයි මනසයි දෙන්නේ. කන සෝත පරිසෝතගාමී කියලා කියන්නේ කනට විරුද්ධව යන. සෝතය කියන සැර පහකට ඒක සැර පහකට විරුද්ධව ගමන් කිරීම. උඩපත්ත ගමන් කරලාගෙන මේ පී සහ සෝතය යනවා තමයි අපි සියලු දෙයක්ම හඳුනාගෙන සිටින බල. දැන් මම කිව්වොත් එහෙම පොල් රූපාවලිය දඟකල සෙල්ලම්. දැන් කියනකොටම ඔබ ඒකට අර්ථයක් දෙන්නීමේදී ඔබ ශබ්දයට අර්ථයක් දීම තමයි කරේ. ඒක කනහරහා තමයි ඔබ මේ සියලු රූප සටහන් ගන්න. ඒක කනහරහා තමයි අපි ඉපදිලා තියෙන ඔය කතාව අපි ඉස්සර කියන්නේ. ඒක නිසා කාම වෙන පුළුවන් මාසෙම අවසානයේ සියලුම දැන අතර වෙන මාසෙක. ඒක මනසේ යුද්ධය ඉතාම ධර්මයේ ඒ නිසා කෙනෙක්ට අපි මේ අසහාගත පරයන්ගත භාවනා කරන්න කියන්නේ ඉතාම සංකීර්ණ භාවනා ක්‍රමයක් මේක. නැද්ද? එතකොට කෙනෙක් අසහාගත කරන්න පුළුවන් නම් ආධුනිකයන් අසහාගත කරන්න. අසහාගත ගාමක මනසත් එක්ක යුද්ධය පටන් ගන්න තියෙන්නේ. එතකොට මනස විඥාණයට බැඳිලා බලන දෙයක් නෑ වෙනාට ගැන විඥාණය සම්පූර්ණයෙන්ම බඳිනවා මනසත් එක්ක. එතකොට අපිට අපේ ප්‍රඥාව වදින අපේ සෑහෙන අමාරුයි ඒකත් එක්ක. ඒක මොකද ඔය තසාරි. නැත්නම් අඩවන්ත ඇසි. මෙන්න මේ ඒරියාවකට අසරගෙන. ඔබේ කාලය ආවම ඔබට ගානට ඇස්වගේ. ඒක වුණාම හරියට සෙට් වෙන්න ඇතුළට. ඒ නොබේ මේ පොඩ පරිසරය ආශ්‍රය කරමින් ඉන්න ඒකට විඥාණයට මේකටත් දෙන්නවා මෙතනටත් දෙන්නවා. විඥානය මහසෙම අපිත් මහසෙම. නමුත් අපි අර එකපාරටම විඥාන ෆුල් පාරේ දුන්නාට පස්සේ අපිත් ඒක සලකන වැඩි. එහෙනම් ඉතලා අවසාන භාවනාව කරමු ආකාරය. වෙනකට ඉස්සරහට ගන්න දී ප්‍රශ්නයක් නැහැ. ඔබේ භාවනා වැඩි මොනවද වෙන්නේ? දෙන්න ඕන නැත්නම් මේ ඉන්නෝ කියන එක. මාතේ දෙයක් මම නැති පවර කරන්නත් මම ඔබ මේ මොකද ප්‍රඥාව දෙන්න බැරි. හරිද?